සිපර් එක කීයද? ගර්ල් කියන 7ක් කතාමාරක්. ඊට වඩා පොඩ්ඩක් වැඩි වුණාට කමක් නැහැ. ඒතකොට මොකද වෙන්නේ? අපිට අපේ සමානට කරගෙන මහන්න පුළුවන්. නෑ ගර්ල් 6යි 6මාරයි. ඒ රවුන්ඩ් වල තියන ගර්ල් ගානේ 6ක් 6මාරක්. හරි ගර්ල් එක මට පේන්නේ ළඟ ඉන්න කෙනා. ඔව්. 6ක් 6මාරක්. එහෙනම් දැන් ආන සිපර් එක ටිකක් තියෙනවා. එහෙනම් දැන් ආන මූණ කරලා තිබ්බා සිටිවිල්ල බලන්න. ඔන්න ටේප් එක කරේ දාගන්න. දැන් මෙහෙන් කතන්දරේ ඔක්කොම ඉවරනේ. ඔන්න දැන් හොඳ දාගන්න මේ කාටද උගන්වන්නේ ඉස්කෝලේ නොගිය ළමයාට. මැෂින් එකක් අල්ලපු නැති ළමයාට. පොඩ්ඩක් ඉන්න ඊට කලින් මගේ සුන්දර ප්‍රශ්නයක් තියෙනවා අහන්න ඕනේ. මම දැන් මේ විදියට මහාන එක කියලා දුන්නාම ඔයාලට මහාදන ඉන්න පුළුවන් මේ මීට කලින් අහන්න ඕනේ ප්‍රශ්නයක් නේ. අද නෙමෙයි. මම දැන් ඔයාලට මේ විදියට පින්ගාලා පෙන්නනවා මහාගෙන ඉන්න පුළුවන් ඔයාලට මේ ධර්ම තිබුණොත් විතරයි. මොකද ඔයාලට දෙවිවට දෙවිකයක් දෙකක් මුට්ටු කරගන්න පුළුවන්. පුළුවන් සර්. දැන් හිතනවා අපි අනිත් පැත්ත වගේ යන්නේ මානේ මුදු කියලා. ඔයා කියනවා දැන් මට දැන් කියනවා මම මැෂිමක්වත් අල්ලලා නැහැ කියලා. එහෙනම් මේක නවත්තලා ඒ පාඩම කරන්න. දෙවිකයක් දෙක මුට්ටු කරලා දැක්කම පාඩම කරන්න. මම කියන්නේ මගේ පැත්තේ තියෙන පැත්තේ දෙවිලා දවස් දෙකකට යන ගානක් තියලා මෙතන ඉගෙන ගත්තා. ඒ තන් දෙවිලි ඉගෙන ගන්න කිව්වේ. එතනට එනකම්. එහෙනම් ගන්න බන්න දවල් යන ඉඳන් දවල් දෙවිකයක් දෙකක් මුට්ටු කරලා ධර්මයට සුළු කොට දාගන්න එපා. දෙවිකයක් දෙක මුට්ටු කරන්න පුළුවන් එක සුළු කොට දාගන්න එපා. අනේ මට මොකද දෙවිකයක් දෙක මුට්ටු කරලා දෙන්න බලන්නේ. එයාට මැෂින් එකේ ෂටර් බොබින් එක එළියට අරගෙන ෂටර් එක එළියට අරගෙන බොබින් එක අරගෙන නූල් ඔතලා දාගන්න. ඉදි කට්ටක් කැල්ලුවොත් ඉදි කට දාගන්න ගන්නවා. මැෂින් එක කැමති තැනකින් පටන් ගන්න කැමති තැනකින් නවත්තන්න ගන්නවා. මැෂින් එක කන්ට්‍රෝල් කරගන්න ගන්නවා. මැෂින් එකේ කෙලින් මැස්මක් ගහ ගන්න පුළුවන්. මැෂින් එකට නූල් දාගන්න ඉදි ගන්නවා. අවසානයේ ඉදි කට දාලා නූල් කරන්න පුළුවන්. කොච්චර තේරෙන්නේ නැද්ද? දැන් මොකද වෙන්නේ? ඔන්න දැන් මේ සිපර් එක. ඔන්න මේ සිපර් එක හරිනේ. දැන් සිපර් එක කීයද? ඔයාලා එකමාරන්නේ. හරිනේ. සිපර් එක මොකද නැකමාරන්නේ? ඔයා ඊට පස්සේ මොකද වෙන්නේ? 6 6මාර සර්. හරි. දැන් ඉතින් ආගන්න මේ 6 ලකුණු කරලා 6මාර දන්නකො 6මාර ලකුණු කරලා. හොඳට බලා ගන්න. දැන් වාසි භාගය අවලා. මෙතන ලකුණු කරගන්න. හරිනේ. දැන් පින් දෙන්න මම පින්නේ. ඔන්න දැන් කියන දේ හොඳට අහගෙන දැන් වඩ ඉක්මනට යන්න පුළුවන්. දැන් මේකවත්. දැන් බලන්න දැන් මේ කියන වචනේ අහගන්න. පොටවල් දෙකේම මෑවුම් හරි එකම ගාන ගන්න ඕනේ. ඔව්. එහෙමනම් පොටවල් දෙකම එක ළඟ තියෙන්න ඕනේ. ඉබේ එක ළඟ වෙන්නේ නැහැ. අපි වගකීමක් ඇතුවා හදහද වුණා. දැන් ඔයාලට මේ කියන්නේ ඔය දෙකක් නෙවෙයිනේ. නමුත් ඒක තමයි අපිට ඉතින් මොනවද හිතන්න බැරි. දැන් මේ මම කලබලෙට මේ කියනවා කියලා හිතන්නේ මොකද මේ අර ඉතින් හිතන්නේ ඒකයි යන්නේ නැහැ. ඒකට මම පිටු ගන්නක් තියලා අපි ඊළඟ රූප තරමක් තියෙනවා ආගන්න. දැන් එනම් මොකද වෙන්නේ? දැන් මේක මේ ප්‍රමාණය යවලා ඔන්න දැන් කපනකොට තිබ්බ ගේජ් එක දාක දැක්කද? ගේජ් එක දාගත්ත අඟල් භාගය. මම හරි භාගය. ඔන්න දැන් ගේජ් එක කරගත්තා. ඔන්න දැන් ආගන්න උදේ. හරිනේ පොයින්ටර්. මම නිකම්ම පින් එක ගහගෙන යන්නේ නැහැ. දැන් මේක මේ යටින් අල්ලගන්න. මේ ඉදිකට අල්ලන්න ඕනේ නැහැ. දැන් ආගන්න මේ කියන කතාව. ඉස්කෝලේ නොගියලා මඩු ගන්නදී ඔයාලට මේ වැඩකාරය වෙන උගන්වන්නේ. දැන් මොකද වෙන්නේ? එකපාරට මාන්න එපා ගානට මේක මෙම තියාගන්න. තියාගෙන මොකද වෙන්නේ? දැන් පේනවනේ මේ පැත්ත බලන්න මෙහෙම කරලා. මේ දැක්කද? මෙහෙම කරලා බලන්න. දැන් ගේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ මේ? හොඳට බලන්න මේක මතක තියන්න මම කියන්නේ අවුරුදු 10ක් 15ක් මහලම අදටත් මේව වරද්ද ගන්නවා. පඬිතකමයි ලොකුකමයි මේ විදිහට මහනවා නම් කියන විදිහට මේ විදිහට මානට හිනා වෙයි කියනවා කියන්නේ. වැඩ පුරුවන් කියලා පෙන්නනවනේ. ඊට වඩා මොකද වෙන්නේ? මහාන පරක්කුවෙන් ගලෝ මාන. මේ බලන්න. මේම කළා පින් ගා ගන්න දැක්කද? දැන් මොකද රෙද්ද ඒට මේට යන්නේ නැහැ. හරිනේ.